ඉතින් ඔයාලත් අස්සද මෙන්න මේ වගේ වැවක් ඉස්සරහා මෙන්න මේ වගේ හරිම අපූර්ව කබානාවල ඉන්න. ඉතින් අන්න එහෙම කට්ටිය වෙනුවෙන් තමයි අද වීඩියෝ එක මම අරන් එන්නේ. ඉතින් මම දැන් ඉන්නේ ඩම්බුල්ලේ හරිම අපූර්ව මෙන්න මේ වගේ වැවක් ඉස්සරහා. ඉතින් මේ වැව මැද දූපතකුත් තියෙනවා. මෙන්න මේ වගේ පාරුවක යන්නත් පුළුවන්. කපල් එකට ඇවිල්ලා බෝට් පදින්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හරිම අපූර්වට ෆන්ක්ෂන් ගන්නත් පුළුවන් මෙන්න මෙතන. ඉතින් එහෙනම් වැඩි කතා කරනතෝ අපි දැන් ඇතුළට ගිහලා බලමු මෙන්න මේ කබානා ඇතුළ මොන වගේද තියෙන්නේ කොහොමද මේක කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන එක කොටේජ් එක බලන්නකෝ. ඇතුළට යනකොටම මෙන්න මේ විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන් පුටු දෙකක් දාලා. ඉතින් මේ ඉස්සරහින් තියෙන්නේ පුංචි වැව. ඉතින් ඔයාලට මේක මම කිව්වා බෝට්ටු පදින්න එහෙමත් පුළුවන්. ඉතින් අපි යන් ඇතුළට. වව් බලන්නකෝ. ඉතින් ඇත්තට මේ A frame කබාන එකක් මේක. ඉතින් මෙතන කපල් එක්කට එන්න පුළුවන් විදිහට හොඳට ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන බලන්නකෝ පොඩි මේසයක්. මෙතන වලට තේ හදා ගන්න පුළුවන් ඕනේ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ජොග්ගුවක් ප්ලග් පොයින්ට් එකත් ඔයාලට දීලා තියෙනවා. මෙන්න තියෙනවා මෙතන පොඩි පුටුවක්. දෙපැත්තේ පුටු දෙකක් තියෙනවා. දෙන්නට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මෙන්න AC එක. ඊට පස්සේ මෙතන තා පොඩි රාක්කයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා පොඩි මිනි බාර් එකක්. ඉතින් මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු තව මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම වීදුරු තමයි මේ ඉස්සරහා පැත්තේ දාලා තියෙන්නේ. ඔයාලට හොඳ view එකක් ගන්න පුළුවන්. මෙන්න මේ දොර දෙකත් අරගත්තොත්. ඊට පස්සේ මෙන්න බලන්නකෝ. මෙතන තවත් ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ලයිට් වල කන්ට්‍රෝල් එක තියෙනවා. ඉතින් දැන් අපි යන් මේකේ බාත්රූම් එක පැත්තට. බාත්රූම් එක පැත්තට යන්න කලින් බලන්න මෙතනත් තව පොඩි කණ්ණාඩි මේසයක් තියෙනවා. ඉතින් මෙන්න බලමු මෙතන පොඩි ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. වගේම මෙන්න තියෙනවා ඩස්ට්බින් එකකුයි. බලන්න මෙතන පොඩි ඩ්‍රෝවර් ටිකකුත් දීලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ AC කන්ට්‍රෝල් එක තියෙනවා. මෙන්න තියෙනවා බාත්රූම් එක. ඔව්. සාමාන්‍ය මට්ටමේ බාත්රූම් එකක් තියෙනවා. ඉතින් සිංක් එක මෙතන කණ්ණාඩිය ප්ලග් පොයින්ට් එකක් තියෙනවා ඔයාලට. මෙතන කොමන් මෙන්න තියෙනවා හොට් වෝටර් එක. ඉතින් මෙන්න මෙතන ලයිට් එකකුත් තියෙනවා. මේ පැනයකුත් තියලා තියෙනවා මෙතන. ඉතින් මේ තමයි බාත්රූම් එක. ඉතින් මෙන්න මේ වගේම තවත් එක කබානා එකක් තියෙනවා මේ විදිහම මෙතන. ඉතින් මෙතනත් පැලයක් තියලා දෙනවා වලට. එහෙනම් බලන්නකෝ ලයිට් තුනේ ලස්සන. ඉතින් මම දැන් දන්නවා ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ. ඒ තමයි කොහොමද මේක බුක් කරගන්නේ? ඔගේ මේක මිල ගණන් කොහොමද? ඉතින් මේ කබාන එකක් රුපියල් 17500ක් වෙනවා කපල් එකට. ඉතින් හැබැයි ඔයාලා මගදිගේ බුකින් එකෙන් බුක් කරොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ කබාන එක රුපියල් 15000කට ගන්න. ඒ කියන්නේ සෑහෙන ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් ඔයාලට අපෙන් මෙන්න මේක බුක් කරොත්. ඉතින් ඔන්න ඔය නම්බරයට කතා කරලා බුක් කරගන්න පුළුවන් මෙන්න මේ කබාන එක. මේක තියෙන්නේ දඹුල්ලේ. මෙතෙන්ට ඇවිල්ලා තව දේවල් තියනවා කරන්න. ඉතින් මම උදාහරණයකට තව එකක් කියන්න. මෙන්න මෙයාගේ හරිම අපූර්වට හැමොක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට කූල් එකේ පැද්දි ඉන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම හනිමූන් එක එහෙම ගෙවන්න බලාපොරොත්තු වෙන කට්ටියට ගොඩක් ලස්සන වටින තැනක් වෙයි මෙන්න මෙතන. ඉතින් ඒ වගේම ඔයාලට ඕන නම් ඔයාලගේ කබාන එකක් හරි හෝටල් එකක් හරි ඕනම දෙයක් ලංකාවේ ඕනම තැනක තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. ඒ කියන්නේ මගදිගේ බුකින් එකත් එක්ක එකතු වෙන්න. ඔයාලට පුළුවන් ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ ලංකාවේ ඕනම තැනක කබාන එකක් තියෙනවා නම් හරි හොඳ සර්විස් එකක් දෙන හෝටල් එකක් හරි ඕනම දෙයක් තියෙනවා නම් ඒ ගැන ඔයාලට පුළුවන් අපිට කියන්න ඔන්න ඔය ඊමේල් ඇඩ්‍රස් එකට. ඉතින් ඒ වගේ මතක් කරනවා. අපි මගදිගේ YouTube channel එක තියෙනවා, මගදිගේ Facebook එක තියෙනවා, මගදිගේ TikTok එක තියෙනවා. ඉතින් ඒවා follow කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. වගේම අපේ හෝටල් වීඩියෝම දාන මෙන්න වගේ රිවිව්ම දාන තවත් YouTube channel එකක් තියෙනවා My Holiday කියලා. ඉතින් ඒකත් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් මම හිතනවා ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි කියලා. විශේෂයෙන්ම කබානයක් හොයන කට්ටියට මෙන්න මේ දඹුල්ල පැත්තෙන්. ඉතින් එහෙනම් ගිහින් එන තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු.